හායි ළමයි අද මම අරගෙන ඇවිල්ලා තියෙනවා ගොඩාක්ම ලේසියෙන් හදාගන්න පුළුවන් බිරියානි රෙසිපි එකක්. මේක මම හදාගන්නේ රයිස් කුකර් එකේ. ඉතින් බලමු මේ රෙසිපි එක කොහොමද හදාගන්නේ කියලා. රයිස් කුකර් භාජනය මම රත් වෙන්න තියලා ඒකට මම එකතු කරගත්තා තෙල් හැන්දක් විතර. ඒක එකතු කරගෙන ලුණු ගෙඩියක් දාගත්ත බෙදෙන්න. රයිස් කුකර් එකේ භාජනයේ බර අඩු නිසා ඒක උඩට එනවා. එතකොට රයිස් කුකර් එක ඕෆ් වෙනවා. ඒ නිසා මම ඒක මෙහෙම තදින් අල්ලගෙන තමයි මේ ටික බෙදගත්තේ. ඉතින් ඔයගොල්ලන්ට ලොකු රයිස් කුකර් එකක් තියෙනම් ඒක ප්‍රශ්නයක් නැහැ. බරට තියෙන නිසා භාජනේ. දැන් මේ ටික මේවෙම බෙදුනට පස්සේ ඒකට මම එකතු කරන්නේ ඉඟුරු සුදු ලුණු අල ගෙඩියක් එකතු කරගත්තා. ඔයගොල්ලෝ කැමති නම් ඉඟුරු සුදු ලුණු මුලින් එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මම ඒක හොඳට මේ විදිහට තැඹුණාට පස්සේ පොඩ්ඩක් ඒකට ඔලුව තෙලුයි ලුණුයි එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකත් කලම් කරලා රම්පේ කැලි දෙක මුකුත් එකතු කරගත්ත කරපිංචක් තියෙනම් දාන්න. එතකොට කොත්තමල්ලි කොළ මිංචි කොළ තියෙනම් ඔයගොල්ලෝ කැමති නම් දාන්න. මම කොත්තමල්ලි කොළ දාලා නම් කැම කන්න ආස නැහැ. නමුත් ඒව තියෙනම් අර බිරියානි එකේ නියම රස එනවා. ඊට පස්සේ අමු මිරිස් ටික දාගත්තා. තක්කාලි ගෙඩි දෙකකුත් මම කපාගෙන දාගත්තා. චිකන් ග්‍රෑම් 200කුත් මම දාගෙන තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ තුන පහ ටික එකතු කරගන්නවා. තුන පහ වල ප්‍රමාණය ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒක හොඳට මේ විදිහට කවලම් කරලා ඒක මම පොඩි වෙලාවක් තියෙන්න දෙනවා. ඊට පස්සේ මම ඒකට කිරි එකතු කරගන්නවා. මේ කර්ඩ් එක එකතු කරගන්නවා. මේක ග්‍රීක් යෝගට් එක තමයි මම මේ වෙලාවේ එකතු කරගන්නේ. ඔයගොල්ලෝ කර්ඩ් හරි මේක හරි එකතු කරගන්න. ඒකෙන් මම මේ සැහැඳි දෙකක් තුනක් විතර එකතු කරගත්තා. ඒ එකතු කරගෙන මම මේක විනාඩි 5ක් විතර මේ විදිහට තැම්බෙන්න දෙනවා. මෙන්න මේ කුළු බඩු ටිකත් අනිවාර්යෙන් එකතු කරගන්න ඔයගොල්ලෝ ළඟ තියෙනම් අන්නාසි මල්, කරදු මුංගු, කරාබු නැටි, එනසල්, බේලීස් මේව එකතු කරගන්න. ඊට පස්සේ මම හොදගත්ත රයිස් කුකර් කප් එකෙන් තමයි කප් දෙකක් අරගෙන තියෙනවා හොදගත්ත බාස්මති හාල්. ඔයගොල්ලන්ට ඕන හාලක් මං හිතන්නේ දාන්න පුළුවන්. සම්බහල් වලිනුත් හදන්න පුළුවන්. ඒකිනුත් රසයි. ඒක දාලා මම මේ විදියට ඒක වහලා තැම්බෙන්න දෙනවා. විටින් විට මං ඒක කූරු ගෑවා. මොකද එහෙම නොකරනම් මේකේ ගොඩාක් පතුල අල්ලනවා. දැනටත් මේකේ පතුල අල්ලලා. නමුත් අර රයිස් කුකර් එක ඕෆ් වෙනවා. එහෙම ප්‍රශ්න වෙනවා. මේක කූරු ගාගත්තේ නැත්නම් විටින් විට ඕෆ් වෙන කලින්. තෙත ගතිය යනකම්ම අපි මේක මේ විදිහට තඹ ගන්නවා. ගොඩාරියක්ම මේකේ පතුල අල්ලනවා හැබැයි. නමුත් ඉතින් හදිසි වෙලාවට ගෑස් නැති වෙලාවට වගේ මේ විදිහට රයිස් කුකර් එකේ හරියට රසට බිරියානි එකක් හදාගන්න ඕගොල්ලන්ට පුළුවන්. මේක ගොඩාක් රසයි. මේ විදිහට ඕගොල්ලෝ හදලා බලන්න. බෝඩින් වල ඉන්න ළමයින්ට එතකොට ගෑස් නැති වෙලාවට රයිස් කුකර් එකේ මේ විදිහට රසට බිරියානි එකක් හදාගෙන කාලා බලලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ අවශ්‍ය ද්‍රව්‍ය ටික මම දාලා තියෙනවා. හදලා බලන්න අනිවාර්යෙන්. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති කවුරු හරි ඉන්නවනම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඉතින් මගේ වීඩියෝ එක බැලුවට ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි.